Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු කොහොමද මගේ හවස් වරුව ගෙවෙන්නේ කියලා. ඇත්තටම කාමරේ හැම තැනම හොඳටම හැඩි වෙලා තියෙන. ඉතින් හොස්ටල් රූම් එක අස් කරන්න තියෙනවා. ඒතර මගේ ස්ටඩි වැඩ කරන්න තියෙනවා. ඊළඟට මගේ ක්ලාස් එකක් තියෙනවා. ඉතින් කොහොමද බලමු අද මගේ හවස් වරුව ගෙවෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මෙහෙම තමයි කාමරේ තියෙන්නේ. අපිට මෙන්න මේ වගේ පාඩම් කරන්න මේස දෙකක් හම්බෙනවා. ඊට පස්සේ ඩබල් ඇඳක් සහ මෙන්න මේ විදිහට ඇඳුම් දාගන්න එකක් හම්බෙනවා. ඉතින් කාමරේ ඇත්තටම පොඩ්ඩක් පිළිවෙල නැතුව තමයි තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. දැන් කාමරේ අස් කරන්න තමයි යන්නේ. මේ දවස්වල එක්සෑම් එහෙම තියෙන නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ ඔක්කොම හැන්ඩල් කරන්නේ. ඉස්සෙල්ලාම අපි කාමරේ අස් කරලා ඉමු. කාමරේ අස් කරාට පස්සේ අපිට කරන්න තව වැඩ ගොඩාක් තියෙනවා. එහෙනම් එතකම ක්විස් වගේක් තියෙන ඒකට පාඩම් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම කාමරේ අස් කරලා ඉමු. ඉතින් ළමයි ලෙක්චර්ස් යනවා. ඒත් මේ දවස් ටිකේ එක්සෑම් උත් එක්ක අපි දෙන්නම රූම් එකේ ඉන්න මමයි මගේ යාළුවයි දෙන්නම ටිකක් බිසි. ඉතින් ඒ හින්දා තමයි මේ වගේ දවසක් දාගෙන අස් කරන්න තරම් කාමරය හැදි වෙන්නේ. මොකද මම ලෙක්චර්ස් ඇවිත් ඒ ගමන්ම ක්ලාස් උත් කරන හින්දා සමහර වෙලාවට ටයිම් එක මදි. කාමරේවත් අස් කරගෙන ඉන්නේ. මම අර ලොකුවට කාමරේ අර නීට් එක රස් කරගන්න පුළුවන් එහෙම කෙනෙක් නෙවෙයි. මම ඉතින් පුළුවන් තරම් try කරනවා. පුළුවන් තරම් හොඳට කාමරේ අස් කරගන්න. ඉතින් පේරාදෙනීට අපි අලුතෙන්ම ආව හොස්ටල් එක තමයි මේක. ඉතින් මට හිතෙනවා කැම්පස් එකේ තියෙන ලස්සන හොස්ටල් එක මේකද මන්ද කියලා. මේ විදිහට තමයි හොස්ටල් එකේ එළිය view එක තියෙන්නේ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මම හිතන්නේ පේරාදෙනී කැම්පස් එකේ ලස්සන හොස්ටල් එකේ ඉන්නේ. මේ හොස්ටල් එක සරසවි උයන. ඉතින් අපි ඇවිල්ලා තාම එච්චර දවසක් නෑ. අපි ඉන්නේ 3rd floor එකේ. ඉතින් ලස්සනම view එක බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඉතින් දැන් ඉර බහගෙනනේ යන්නේ. මාරම ලස්සනයි. ඇත්තටම කිව්වොත් මම එහෙම අස් කරන්න ලොකු කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. අලම් විදිහට අස් කරලා තියෙනවා. ඉතින් එතකොට රූමි ආවම රූමිටත් සතුටු වෙන්නේ. ඉතින් guys හරියටම 6:00ට විතර මට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ක්ලාස් එක නම් පේපර් ක්ලාස් එකක්. ඒකට ඒක උගන්වනවා නෙවෙයි කරන්නේ. ළමයින්ට පේපර් එක දීලා එයාලා ලියන දිහා බලාගෙන ඉඳලා අන්තිමට තමයි මට වැඩ තියෙන්නේ පේපර් එක බලන එක. දැන් වෙලාව 7:11ට විතර. එතකොට 6:00ට නේ තියෙන්නේ ක්ලාස් එක. එතකොට එතකන් මම හැමදාම දවසේ කරන දේවල් ලියා ගන්නවා. ඒක ඩයරි එකක් කියන්නත් බෑ. මේක හැමදේම තියෙන නිකන් සියර් පොතක්. ඒක ඉතින් මම ආස ගොඩාක් දේවල් මම මෙන්න මේ විදිහට ලියලා තියාගන්නවා. අද දවසේ වෙච්ච විශේෂ දේවල්. ඉතින් මම කල්පනා කරා දැන් දවස් දෙක තුනක්ම ලියා ගන්නත් බැරි වුණා. එහෙනම් අපි අපේ ජර්නල් එක ලියමු. ඉතින් සෝෂල් මීඩියා වලින් අපිට සෑහෙන දෙයක් අපේ ජීවිතේ ගන්න පුළුවන්. හොඳ වගේම නරකක් තියෙනවා. ඉතින් මම හිතුවා මගේ ජීවිතේ හොඳ විදිහට සෝෂල් මීඩියා පැත්තෙන් ගෙනියනවා කියලා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් 2026 අවුරුද්දම පටන් ගත්තට පස්සේ අයි වෙනස් වෙන මාසකින් දෙකකින් ඕක නවතිනවා එහෙම කියලා. හැබැයි මිනිස්සෙට චේන්ජ් වෙන්න අවස්ථාවක් තියෙනවා නම් මම හිතනවා ඒක අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක් කරගන්න එක ගොඩක් හොඳ දෙයක් කියලා. මොකද ඒක ඇත්තටම විශේෂ දවසක් නේ. ඉතින් මට කියන්නේ අද හැදෙනවා හෙට හැදෙනවා කී ඉන්න නැතුව දවසක් දාගෙන හැදෙන එක හොඳයි කියලා. ඇත්තටම මම ඊට කලින් මෙහෙම ජර්නල්ස් ලියලා තිබ්බේ නෑ. මේ ජර්නල්ස් ලියන එක මට ඇත්තට මාසෙ දෙන ලුණා පීච් කියලා අක්ක කෙනෙක් ඉන්න FB එකේම එයාට මම මාර මාසයි. එයාගේ වීඩියෝස් අනිවාර්යෙන් බලනවා. එතකොට එයාගේ තිබ්බ වීඩියෝ එකකින් තමයි මම මේ දැක්කේ ජර්නල්ස් පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් එහින්ද තමයි ඇත්තටම මම පටන් ගත්තේ. මම ලියද්දි ටිකක් වැඩිපුර ලියනවා. ඒ කාලේ නම් මම ඩයරිස් ලිව්වා. හැබැයි මේ ජර්නලින් කියන එක මම කවදාවත් කරලා තිබෙන්නේ නැහැ. ඉතින් මම 2026 අවුරුද්දක් කරගන්නවා. ජර්නලින් කියන එක දිගටම කරගෙන යන්න. ඉතින් මේ තියෙන අපේ හොස්ටල් එකේ කැන්ටින් එක. කැන්ටින් එකේ වෙරයිටිස් ගොඩක් තියෙන. ඉතින් අපි කැමති විදිහට කෑම එකක් ගන්න පුළුවන්. සහ මේ කෑම එකක් වෙන්නේ සාමාන්‍ය කෑම එකක් රුපියල් 75 වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් අපිට කැමති නම් එක එක කෑම ජාති ඇඩ් කරලා ගන්නත් පුළුවන්. මම ඔයාලට කලිනුත් කිව්වනේ අපි ඉන්නේ මේකේ 3rd floor එකේ. ඉතින් තට්ටු 3ක් නගින්න ඕනි උඩට යන්න. සහ මේ තමයි දවල් වරුවේ මම ගත්ත වීඩියෝ එකක් සරසවි උයන හොස්ටල් එක. ඉතින් පේරාදෙනියේ කැම්පස් එකේ තියෙන ගර්ල්ස් හොස්ටල් වලින් අලුතෙන්ම හදපු ගර්ල්ස් හොස්ටල් එකක් තමයි මේ සරසවි උයන. 2018 තමයි මේ හොස්ටල් එක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන නිව් බිල්ඩින් එක මේක සහ මේ තියෙන ඕල්ඩ් බිල්ඩින් එක. ඉතින් මේ බිල්ඩින් දෙකේම ළමයි ඉන්නවා. ඉතින් මේ බිල්ඩින් දෙකේම ළමයි
300කට විතර ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. හරිම නිදහස් පාඩම් කරන්න සහ මේ ගන්න එකේ අපිට ඇවිත් කැමති නම් පාඩම් කරන්න පුළුවන්, නිදහස ඉන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන හොස්ටල් එකක්. මම හිතනවා පේරාදෙණි කැම්පස් එකට එන එක කොයිතරම් වාසනාවක්ද කියලා තේරෙනවා මේ හොස්ටල් එකට ආවත් කියලා. ඉතින් මගේ YouTube channel එකටවත් අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම මේ YouTube channel එක තුලින් ඉස්සරහට තව ස්ටඩි ටිප්ස් ඒ වගේම මේ වගේ day vlogs ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් ළමයි මගෙන් ඉල්ලපු දෙයක් තමයි lectures යන වීඩියෝ ගේන්න කියන එක. ඉතින් මමත් මගේ level කරන කාලේ මේ වගේ අක්කලාගේ vlogs බලනවා, ඒවා motivate එකක් කරගන්නවා. ඉතින් මං හිතනවා මගේ channel එක තුලිනුත් ඔයාලට මේ වගේ ලස්සන videos ඉස්සරහට අරගෙන එන්න. ඉතින් බලන්නකෝ guys, මෙතනින් මාර ලස්සන විදිහට පේනවා. මේ ඈතින් පේන්නේ හන්තානන නෙවෙයි මම හිතන්නේ. වෙන කඳු පන්ති වලින් පිරිච්ච ලස්සන පරිසරයක් පේන කොහොමත් මහනුවර කියන්නේ කඳු ගොඩක් තියෙන පැත්තක්නේ. ඉතින් හොස්ටල් රූම් එකේ වල පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ තැන් වල ස්ටඩි කරන්න ටේබල්ස් පුටු වගේ දාලා තියෙනවා. ඉතින් අපිට කැමති නම් ඇවිත් පාඩම් කරන්න පුළුවන්. හොස්ටල් එක මේ තමයි උඩම ෆ්ලෝ එක. මේ ෆ්ලෝ එකේ කෙළවරේ තමයි ඉතින් අපේ කම්පියුටරේ තියෙන්නේ. මේකෙත් ඒ කියන්නේ පාඩම් ගන්න පුළුවන් තැනක් තියෙන ඉන්න ඉස්සරහට මම පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ තැනක් තියෙන මේකේ ඕන තරම් කට්ටියට පාඩම් ගන්න පුළුවන් කාමරේ ඉන්න බෑ නේද? ඉතින් මේ තමයි මගේ ලස්සන ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ගෙන් එන. ඉතින් හවසට මේ වගේ Nescafe එකක් බීලා තමයි ඔය පාඩම් කරන්නේ. ඉතින් channel එකට එකතු වෙන්න හැමෝම එහෙනම් කින් එන්නම්. bye.